ඔව්. අද අපි කතා කරමු පුංචි පැටියෙක් ඇයි අම්මගේ පියුර මත නිදාගන්නේ කියලා. හැම තිස්සෙම අම්මලාට තියෙන මැසවිල්ලක් තමයි කිරි දෙන්න ගත්තාම බබා කිරි උරන්නේ නැහැ කුක්කු එකේ නිදි කියලා. ඉතින් මේක අම්මලාට හරි මානසික ගැටලුවක්. චූටි පැටියට කිරි දෙනකොට ඔබ හිතන්නේ නැහැ මේ පැටියාගේ අවශ්‍යතාවය ගැන. ඒක ගැන ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට කියනවා බඩගිනි සංඥා කියලා, හංග කියුස් කියලා. එතකොට චූටි පැටියා අත කටේ දානවා, එතකොට වටපිට බලනවා. ඉස්සෙල්ලාම චූටියා නැගිට්ටට පස්සේ කරන්නේ මොකද්ද? වටපිට බලනවා. අම්මකෝ අම්මකෝ කියලා. ඊට පස්සේ එයා ඈනුම් අරිනවා, අත කටේ දානවා. කිරි එන්නේ නැහනේ. අන්තිමට කෑ ගහලා අඬනවා. ඉතින් මෙන්න මේ වෙලාවට කිරි දෙන්න ගත්තොත් හරි සාර්ථකයි කිරි දීම. ඒ නැතත් අපේ වැඩිහිටියොත් ඉන්නම හැමතිස්සෙම ළමයා පිරිමි ළමයා ලොකුයි කිරි දෙන්න කියලා අම්මට නිතරම වද දෙනවා. ඉතින් මේ නිසා හැමතිස්සෙම අවශ්‍යතාවයක් නැතුව ඩිමාන්ඩ් ෆීඩින් කියන එක නැතුව චූටි පැටියට කිරි දෙන්න ගියාමත් මේ ගැටලුව තියෙනවා. තව හේතු තියෙනවා. ඒ ඇරුණහම දැන් පුංචි පැටියගේ යම් රෝග තත්ත්ව නිසා වෙනුත් පීවර මත නිින්ද යනවා වෙන්නට පුළුවන්. නමුත් බොහෝ වෙලාවට හේතු වෙන්නේ දරුවාගේ අවශ්‍යතාවයට නැතුව කිරි දෙන්නේ අනේක. දැන් ඔබ කල්පනා කරන්නේ නැහැ ඔබටත් හැමතිස්සෙම මොනවා හරි කන්න බොන්න පුළුවන්ද කියලා. ඒ වගේ තමයි මේ චූටියා කිරි බොනවා ඊට පස්සේ සැනසෙල්ල නිදා ගන්නවා. චූටියා කොච්චර දවසකට පැය කීයක් නිදා ගන්න ඕනද? ඉපදුණු විගස චූටියෙක් පැය 24න් පැය 20ක්ම වගේ නිදා ගන්න ඕනේ. ඒක එකවර නෙමෙයි. යාට බඩගිනි වුණාම මල මුත්‍රා පහ කරාම ආදරය සෙනෙහස ඕන වෙලාවට යා නැගිටලා ඉන්නවා. ඊට පස්සේ කරන්නේ නිදා ගන්න එක. ඒක ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා පැය 14ක් 15ක් වෙනතෙක් වගේ කාලයක් එයාට නිින්ද අවශ්‍ය වෙනවා. ඉතින් එහෙමනම් එයාගේ කුස පිරෙන්න ඕනේ, එයා නිදා ගන්න ඕනේ. වෙන කරන්න රාජකාරියක් නැහැ නේ යාට. පියයුර මත නිදා ගන්න එක තමයි ළඟට තියෙන ගැටලුව. පියයුර මත නිදා ගන්නව නම් ඇත්තටම අපිට මව්කිරි දීමේ ගැටලුවක් තියෙනවා කියලා හිතෙනවා නම් අර මං කිව්ව කලින් හේතුකාරක තියෙනවා නම් ඒවා වෙනස් කරගන්න ඕන. චූටියෙක් සාමාන්‍යයෙන් හොඳට කිරි බිව්වම පැය 3කට ආසන්න කාලයක් යාට නිදා ගන්න දෙන්න ඕනේ. කරදර කරන්න නම් එපා. පැය 2කින් දෙකට කිරි දෙන්න ඕනේ කියලා කොහෙවත් නීතියක් නැහැ. පැය 3 කතන්දරෙත් නැහැ. බබාගේ බඩගින්න හරියට හඳුනා ගන්න පුළුවන් නම් නමුත් නොසැලකිලිමත්ව ළමයාගේ රුධිර සීනි මට්ටම අඩු වෙයි කියන බයට අපි පැය 3කදී බබා නැගිට්ටන්න කියලා කියනවා. බබා නැගිට්ටන අයුරුත් මම ඔබට පෙන්වන්නම්. එතකොට දැන් පැය 3කට විතර වගේ ආසන්න කාලයක් එහෙමත් ගිහිල්ලත් අපි හිතමු දැන් චූටියට නිින්ද යනවා කියලා. කිරිබොනකොට කිරිබොන රටාව දන්නේ නැත්නම් මේකත් ගැටලුවක්. ඒ කියන්නේ චූටියා 5-6 වතාවක් හොඳට සක් කරනවා තප්පර ගාණක් නිදා ගන්නවා. නිදා ගන්නවා නෙමෙයි යා නිසල්මන්ව ඉන්නවා. ඉතින් මේ වෙලාවට ඔබට වැරදි උපදෙස් ලැබෙනවා. කන මිරිකන්න, කුනිච්චන්න එහෙම කියලා කියනවා. ඒක හරි නරකයි. ඔබ මොනවා හරි බොනකොට ඔබේ කන කවුරු හරි මිරිකනවා නම් පොඩ්ඩක් විවේක ගන්න නැවැත්තුවම ඔබට කේන්ති යනවනේ. ඔබට අප්‍රසන්නතාවයක් ඇති වෙනවනේ. ඒ වගේ තමයි මේ චූටි පැටියට. ඉතින් ඒ නිසා එහෙම වද දෙන්න සුදුසු නැහැ. නිදා ගන්නකොට ඔය කියන කෙනිත්තිලි අරම කර කර දරුවට කිරි දෙන්න අපහසුයි. එහෙමනම් ඒකට තියෙනවා විශේෂිත ක්‍රමයක්. ඒකට අපි කියනවා ස්විච් නර්සින් කියලා. on and off system. ඒ කියන්නේ එක පැත්තක් හොඳට කිරි උරලා බොනවා. ඒ බීල ඉවර වෙලා චූටියා නිදි. සැබවින්ම අපි බලන් ඉන්නවා මෙයා තප්පර ගාණක් ගිහිල්ලත් නැගිටින්නේ නැහැ නිදි වගේ තමයි දැනෙන්නේ. එහෙම වුණාම මහපට ඇඟිල්ල තමුන්ගේ පියයුරට තියලා තද කරලා මේ තනපුඩුවෙන් ප්‍රවේශමින් දරුවව ගලව ගන්න ඕනේ. ගලවගෙන උඩට උස්සලා අනිත් පියවර පරිත්‍යාග කරනවා. එතකොට අනිත් පියවර පරිත්‍යාග කරාම දැන් මෙයාට අලුත් ආරම්භයක් නිසා චූටියා ඒ පාර ආයි ශක්තිමත්ව කිරි උරලා බොනවා. අර තප්පර ගාන අපි ප්‍රයෝජනෙට ගන්නවා. මේ විදිහට වරින් වර දෙපැත්ත මාරු කර කර කිරි දුන්නාම චූටියාගේ බඩ පිරෙනවා.
එතකොට හොඳට මතක තියාගන්න ඔබට ගැටලුවක් එනවා අර කියනවනේ විනාඩි 20ක් 15ක් එක දිගට එක පියවරකින් කිරි දෙන්න කියලා නෑ. මෙතනදී මේ ගැටලුව ගැන සිතන්න අවශ්‍යතාවයක් නැහැ. on and off system එකට නැත්තම් switch nursing ක්‍රමයට චූටියාගේ බඩ පුරවන්න. ඊට පස්සේ ගුඩුස් අරින්න. ඒව අපි කියලා දෙනවා. ඊට පස්සේ ගුඩුස් ඇරලා නිදා ගන්න සලස්සන්න. අන්න ඊට පස්සේ මේ වැරදි පුරුද්දෙන් බබා ගලව ගන්න නම් ඔබට හැඟීමක් තියෙන්න ඕනේ චූටියා සැප නින්දක් නිදාගෙන බඩගිනි කියන හැටි අඳුන ගන්න. එහෙමනම් චූටියට සැපයට නිදා ගන්න දෙන්න, පැය 3ක් විතර නිදා ගන්න දෙන්න. ඊට පස්සේ බඩගිනි කියලා අඟවන ලක්ෂණ මං කිව්වා. ඒ ලක්ෂණ ඔබට තීරේ දැක්වේවි. ඒක දැක්ක ගමන්ම ආපහු කිරි දෙන්න පටන් ගන්න. කිරි බොන්න හදන හැම වෙලාවෙම නිදි කියන එක අම්මලාට හරිය ගැටලුවක්. ඕක මේ ආච්චි අම්මලාත් හරියට ලොකුවට හිතන දෙයක්. අනේ මෙයා කිරි බොන්නේ නෑනේ මේ හැමතිස්සෙම නිදිනේ කියන වචනේ කියනවා. නමුත් ඔබ මේ චූටියාගේ ස්වභාවය හඳුනාගත්තා නම් මේ ගැටලුව මෙහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මම කියලා දුන්නා වගේ අර ස්විච් නර්සින් ක්‍රමයට නැත්තම් පියයුරේ හොඳට සක්‍රියව ඉන්න වෙලාව ප්‍රයෝජනෙට අරගන්නවා. ඊට පස්සේ නිින්ද ගියා කියලා හැබැයි හොඳට මතක තියාගන්න නිින්ද ගියා කියලා මාරු කරන්නේ නැහැ. අපි බලන් ඉන්නවා එයා විවේක ගන්නවද කියලා. එයා විවේක ගන්නව නම් ඒක තේරෙනවා මොකද අපි මෙහෙම කතා කරාම කනමිරි කන කොනිත්තන්න යන්න එපා. ඒක මෙහෙම කතා කරන්න මගේ සුදු මැණික මට තේරෙනවා ඔයාට මහන්සි වගේ. හරිද? හරි මගේ සුදු පුතා මහන්සි ඇරලා කිරි ටික බොන්නකෝ කියලා ආදරෙන් ඔළුව අත ගන්න. ඔන්න ආයි බස ගාලා කිරි උරන්න ගනීවි. ඉතින් ඒ වගේ හොඳට සම්බන්ධතාවයක් වෙන්නේ නැතුව සැබවින්ම නිදිනම් තමයි අර මම කිව්ව ස්විච් නර්සින් ක්‍රමයට කිරි දෙන්න ඕනේ කියන්නේ ආයි පියුරෙන් ගලවලා අනිත් පියුරට සම්බන්ධ කරන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාලට හරි ලස්සනට මේ මව් කිරි දීමේ ක්‍රියාවලිය සාර්ථකව කරගන්න පුළුවන්. හැබැයි හොඳට මතකයිනේ ඉරියව් හරියට පවත්වගෙන යන්න ඕනේ. නැත්තම් චූටියට එල්ලිලා වාඩි වෙලා එහෙම කිරි බොන්න බෑ. සිර්ර ශක්තිමත් වෙනතේ. එහෙමනම් අපි ඉදිරි දවසකදී තවත් මේ මව් කිරි පිළිබඳ දිගු කතන්දරෙත් එක්ක හම්බ වෙමු. ඒතෙක් මතකයිනේ මමාස් මෙන්ටෝ YouTube channel එකත් එක්කයි ඔබ සම්බන්ධ වෙලා ඉන්න ඕන. ඔබට අවශ්‍ය නිවැරදි දැනුම පියවරෙන් පියවර ඔබට ලබා දෙන්න මම සෑම විටම සූදානම්. එhmenan like එකක් දාලා මේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ස්තුතියි.